සිල් රකින්න ලෝකෙට කෑ ගහන්න එපා. සිල් රකින්න ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. භාවනා කරන්න ලෝකෙට කෑ ගහන්න එපා. ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. ගුණධර්ම දියුණු කරන්න ලෝකෙට කෑ ගහන්න එපා. ප්‍රසිද්ධ කරන්න එපා. ඒතර ගමන ලේසි. ඇයි අපි අනුන්ට ගොදුරක් බවට පත් වෙන්නේ? ඇයි අපි අනුන්ට ගොදුරක් බවට පත් වෙන්නේ? නේ? අපි කාගේවත් හතුරෝ වෙන්න හොඳත් නැහැ. කාගේවත් ගොදුරු වෙන්න හොඳත් නැහැ. කියන්නේ ඔබ කාගේවත් හතුරෙක් වෙන්නත් එපා. කාගේවත් ගොදුරක් වෙන්නත් එපා. අහිංසකව ගුණධර්ම දියුණු කරන මෙත්සිතෙන් යන්න මේ ගන්න මෙත්සිතෙන්. මේ ධර්ම මාර්ගය යන්න තියෙන මෙත්සිතෙන්. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවේ හැම විටම තිබ්බ වචනයක් තමයි සුඛී හෝතු. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. දැක්කද? දැන් රතන සූත්‍රෙම තියෙන්නේ ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. මේක සත්‍යයි. සෙත් වේවා. මෙත්සිතනේ. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී භාවනාව තියෙන රතන සූත්‍රය තුල. දැක්කද? සුවත්ති හෝතු කියන්නේ යහපතක් වේවා, සෙත් වේවා. එහෙනම් මේ ගමන යන්න තියෙන තද සිතින්ද, මෙත් සිතෙන්ද? මෙත් සිතෙන් කියන්නේ නිවටව නෙමෙයි, එනියාලුව නෙමෙයි. බයේ ගුලි වෙලා හැංගිලා නෙමෙයි නෑ. ධර්මයේ හැසිරෙනකොට පර්සනැලිටි එකක් එනවා. තමන්ට තමන් ගැන හොඳ හැඟීමක් එනවා. ඒක හැබැයි කාවත් රිද්දන එකක් නෙමෙයි. කාටවත් පීඩාවක් දෙන එකක් නෙමෙයි. ඇයි මේක මිඩල් පාත්නේ? තමන්ට වදයක් වෙන්නෙත් නෑ. තමන් අනිත් අයට වදයක් වෙන්නෙත් නෑ. එයා සෙන්ටර් වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්නේ ගමන. ඔබ වුණත් හුරු වෙන්න. ඔබට වදයක් වෙන්නත් එපා. ඔබ අනිත් අයට වදයක් වෙන්නත් එපා. මම දැන් ඔය ගොඩාක් තරබාරු සිරුරු තියන අයට කියන කතාවක් තියෙනවා. ඒ තමයි මං ගැන වැරදියට හිතන එකකින්. ඒ සමහරුගේ එන තඩි ඇඟවලනේ. එන වදයක් අනාගතේ කරුමයක්. තමන්ට කරුමයක් වීමට නියමිතයි කියන්න හොඳම ලක්ෂණය තමයි අධික තරබාරුව, ඕවර්වේට් එක. තේරෙනවද? දැන් මට අධික තරබාරුව ආවට පස්සේ තමන්ට පොඩි දුරක් පයින් යන්න පුළුවන්ද? පොඩි පඩිපේලි ටිකක් නැග ගන්න පුළුවන්ද? තවත් කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන්ද? නේ? බෑ. නිදාගත්තට පස්සේ පැත්ත පළාතකින් ඉන්න බෑ. නේ? මේ ගොඩාක් අය පුදුම මේ මානසිකව විඳවන විඳවිල්ලක් තමයි ගෙරවීම. ඒ අධික තරබාරුව තියෙන අයට ගෙරවීම කියන එක ස්වභාවිකවම එන එකක්. දැක්කද? නිසා ඔබේ ශරීරයේ බර වැඩි කරගෙනවත් ඔබට වද දෙන්න එපා. අනිත් අයට වදයක් වෙන්නත් එපා.